බෝඩින් හවුස් එකට බාර දුන්නා. හරි. අපේ තාත්තා දන්නේ නැහැ මොකෝ කියලා ළඟ ඉන්නේ මම ගෙදර ඉන්නේ කවුද කියලා. එතන ඉන්නේ ගංජාකාරයෙක්. හරි. ඉන්න සියලුම දෙනා මත්ද්‍රව්‍ය පානය කරනවා. ඒ වගේම ගල් බමුණ ගන්නවා, LSD ගන්නවා, මර්ජුවාන ගන්නවා. නමුත් බුදු වෙයිද? හරි මගේ ජීවිතේට මම ඒකදව දැක්කේ. බැටරිය කරලා ටෝච් බැටරි දිනෝනේ. ටෝච් බැටරි කරලා බැටරිය ගලවලා ඉවරලා මැද දින කාබන් කූරක් ගන්නවා. කාබන් කූර අරගෙන උණු වතුරේක දාලා සෝදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කළු ගලක් අරගෙන ඔක දෙහිය මුළු වලින් උරච්ච කරනවා. උරච්ච කරලා දිවේ ගන්නවා. ඔක තමයි ගල් බමුණයි කියන්නේ. හරිද? ඊළඟට තව එකක් දෙනවා තාපසයයි කියලා. හරි. ඔය විදිහට নানা ආකාර ඒවා ඉනා ඒ කාලකන්ණියෙක් ඉන්නවා හරියන්නේ. වදාපු බවක් පේන්න විදිය නැහැ නිකන් මම හිතන්නේ අම්මා එළියේ ඉඳලාද ඔය. අර ඒ ඉනා වෙන එකාගේ අම්මා මම හිතන්නේ ගෙදර එළියේ ඉඳලා තියෙන්නේ. ඌට වදපු විදිහාසියක් මට නැහැ මට හිතේ විදියට. ඌ නේද මම කාලකන්ණි තිරිසන් බල්ලෙක් ඉන්නවා. අවජාතක කාලකන්ණියෙක්. ඔබ ගෙදර ගිහිල්ලා හරියට බලාගනි. මේ ජාතකේ. කාලකන්ණි පරබල්ලෙක් ඉන්නවා. නැත්නම් උට මේ වගේ දෙයක් කියදී hina යන විදියක් නැහැ. මේ අවලන් ජාතකේ ඉඳ උට hina යන්නේ. ඌ හැමදාම ඕක කරනවා. මාත්‍ය ඔබ ස්ථීරව ළඟදිම අල්ල ගන්නවා. ඒක මතක තියාගන්න. ඔබ වැඩි නැටුවොත් ස්ථීරවම අල්ලනවා. පරබල්ලා මතක තියාගී අල්ලනවා. මේ අවජාතකමටම අල්ලනවා. අගයි උඹ අල්ලුවොත් උඹ මතක තියාගන්න මම ටියුෂන් නවත්තන්න හරි පොඩ දෙන්න ඕන දන්නුම දෙනවා මතක තියාගන්න. උඹට මතක තියාගන්න පරබල්ලා බල්ලා ගත්තොත් උඹට දෙන්න ඕන දන්නුම ස්ථීරවම දෙනවා උතරම තියනවා. ඒක මතක තියාගන්න. ඔබ ගෙදර ගිහලා අම්මගෙන් අහපන් මං කිව්වේ. හරි එච්චරද බල වගේ උන්ට හොඳින් කියලා හරියන්නේ නැහැ බං. බල වගේ අවලං උඹ. උඹ අවලං ඒ වගේ උඹ කවලං. ඒක මතක තියාගන්න. උඹ අවලං ඒ වගේම පරබල්ලතෝ මතක තියාගන්න. උඹත් අවලං උඹේ අම්මත් අවලං උඹේ අප්පොච්චිත් අවලං උඹේ අම්මා අප්පොච්චි දෙන්නම කවලං අවලං. මතක තියාගන්න. hinaගෙච්ච බල්ලා මතක තියාගන්න ඒක. බොල වගේ උන් මේ සමාජයට පිරිමිකමටත් අගෞරවයක් බොල වගේ උන් මේ සමාජයේ පිරිමිකමටත් බොල වගේ තිරිසම් බල්ලෝ අවලං බොල වගේ තිරිසන්නු මේ පිරිමි සමාජයට කැතයි බම් බොලාට අඳවන්න ඕන ස්කර්ට් එකේ බ්ලවුස් එකේ කොට පරබල්ලා මතක තියාගන්න. උඹේ අප්පොච්චිට අඳවන්න ඕන මොකද උඹේ අප්පොච්චිත් ඔය වගේම නිවටේ. උඹේ අප්පොච්චිත් ඔය වගේම නිවට බල්ලේ. නැත්තම් කවදාවත් බොට ඔය වගේ තිරිසන් ගතිගුණ පිටින්න බෑ. මතක තියාගන්න පරය. ඔබ වැඩි දඟලුවොත් ස්ථිරව මං උබල්ලන. මට හොඳට පේලි ටික මතකයි. මට දැන් අල්ලගන්න නැහැ මෙන්න මේ පේලියෙන් එහා. හරි? පරව අල්ලා ඉන්න පේලිය මට නෝට් වෙනවා දැන්. නෝට් මේ අයිසක පුංචියාගේ කාල. නමුත් මම පැය පහක් හරි වැය කරනවා ඔබ තව එක තවතාවක් උඹේ ඔය වලත්ත පාදට තිරිසන් උඹේ කවලන් අවලන් හිනාව දැම්මොත් මතක තියාගේ පරබල්ලා. ඔබට හරියම ජාතකයක් නැහැ. ඔබට හරියම ඔබට ගිහිල්ලා බලාපන් ගෙදර ගිහිල්ලා. ඔබට හරිය එකක් හොයාගන්න බෑ. ඔබට O පොසිටිව් නෙගටිව් A B ඔක්කොම ඇති කොට මට ඉතින් විදියට. හරියම ජාතකයක් තියෙන කාලකන්ණියෙන්නේ නෙවෙයි. බල වගේ උන් ජීවිතේ විභාග පාස් වෙන්නේ නැහැ බං. බල වගේ උන් කවදව දවසට මහ ඔලු ගෙදර නවතින්නේ. බලට කවදව දවසක කාණ්ඩුවේ බෝඩියෙන් කන්න වෙනවා. මතක තියාගන්න මේ පරබල්ලා. බොට කවදව දවසක කාණ්ඩුවේ බෝඩියෙන් කන්න වෙනවා. බල ඒ වගේ පිරිමි සංහතියටම නවනින්දා කරන බල වගේ කාලකන්ණි පිරිමි මේ වගේ රටක උපදින්නේ ඒ රටේ පවට බල අම්මයි අප්පොච්චි දෙන්නම ආනන්තරිය පාප කර්ම කරපු ඒවා. ඒ හින්දා තමයි ඔබ වගේ ගොන්තඩියෙක් ඉපදිලා තියෙන්නේ. හරිද? මතක තියාගන්න. ඔබ වගේ කිරිමැටි ගොන්තඩියෙක් ඉපදිලා තියෙන්නේ. ඒ උන් දෙන්නත් ඒ වගේම තඩි ගොන් ඇම්බියකි නාම්බෙකි වෙන්න ඕන. ගිහිල්ලා බලාපන්. ගෙදර ගිහිල්ලා හොඳට පොත පෙරලා බලාපන් අප්පොච්චි කවුද කියලා. හරිද? ඔල අප්පොච්චි ඩෙසර්ට් එකට තරකොල ගන්න බැරි. හරි? අප්පොච්චි කන්නේ පුණක්කු වෙන්න ඕන.
මේ අප්පොච්චි කවදාවත් බත් බාලු මිලි කන මේ මහ පොළොවේ තියෙන දේවල් කන අප්පොච්චි කෙනෙක් වෙන්න විදියක් නැහැ. කනකොල කන එකෙක් වෙන්න ඕන. ස්ථීරව. මේ අප්පොච්චිට බැරි නම් බැරුව ඇති උඹෑ ගන්න විතරයි. ගිහිල්ලා බලාපන් අද ඒකක් පුළුවන්ද කියලා. ඇතිනේ ඔබට නේ? මගේ ගුරුවරයෙක් කවදා හරි මට ඕන කිව්වනම් මම ඒකට එරෙහි වෙනවා. උඹ වගේ නිවට පිරිමියෙක් විතර මං ඉන්නේ නැහැ. උඹ වගේ මේ වගේ දේවල් තැනක ගිහලා අහන විතර වැඩ කටයුතු කරන්නේ නැහැ බං. මතක තියාගන්න. ඒකයි පිරිමිකම. තොට කලිසමක් ඇඳලා නම් උතර ඉන්න ඔබට ඉන්නේ නැහැ කිද බං? මෙච්චර දේවල් දුකේ අම්මට අප්පුච්චිලා කියද්දි. ඒ ඉන්න බැරි උඹේ තිරිසන්කම හින්දා. උඹේ තියෙන නොංජල්කම හින්දා මතක තියාගන්න. ඔබට පිරිමිකමක් නැති හින්දා. උඹත් බලාපන් ගෙදර කියලා ඔබ පිරිමියෙක්ද කියලා. අද ගෑනුත් මතක තියාගන්න ඔයිට වැඩිය කෙලින් ඉන්නේ. උඹ වගේ ඉන්න පිරිජා කාන්තාව අද ඊට වඩා ශක්තියක් ඇතුව ඉන්න ඔබ. උඹ වගේ නොංජල් පිරිමි. හරිද? පිරිමි සංහතියටම අවනම්බුවක් බං. මතක තියාගන්න. හරි. ඇතිනේ මහත්තයා කොට. වායි හිනාවියක් බලන්න. මේ දත්තන්ට කරලා බඩට දෙන්නේ නැද්ද බලන්න මං. එදාට ඔබට බලාගන්න යකි මං කවුද කියලා. හරි. බලා ඇවිල්ලා අතක තියාගිය ගහක පිළිලයක් වගේ බං. උඹව අදාපු අම්මට අප්පොච්චිට පණිද්දී උඹට ඔහොම ඉන්න පුළුවන්කම කියන්නේ උඹ නොම්මර එකේ එකක් කියන එක. උඹට කියන්න හොඳ භාෂාවක් තියෙනවා. ඒකෙල්ලෝ ටික නැත්තම් පොට මං කියන්න ඕනේ. උඹ හිතාගිය මං කිව්වයි කියලා. උඹලා වගේ උන්ට කියන්න ඕන නම මොකද්ද දන්නවනේ උඹ? එතන හැම කොල්ලෙක්ම දන්න ඔය වගේ උන්ට කියන්න නම මොකද්ද කියලා. හිතාගිය යන්නේ එක කිව්වයි කියලා. වෙනදකට තියෙන නොකියක විතරයි. මෙතන කෙල්ලෝ ටික නැත්තම් පොට මං කියලා දෙනවා කියන්න ඕන නියම සිංහලෙන් පොට මං කියලා දෙනවා. මේ පුංචි අය ඉන්නේ හින්දා මට ඒ වචන ටික ආමන්ත්‍රණය කරන්න බැහැ. ඒක මතක තියාගන්න. නමුත් උඹට කිව්වයි කියලා මතක තියාගන්න ඒ උනාට. නොකියුවට මතක තියාගිය මහත්ය කිව්වයි කියලා. නමුත් උඹේ ওই කාලිස බඩක් නැහැ බං. ඔක ගරවලා දාලා ඇඳගේ ස්කර්ට් එකක්. හරි. බාද යනකොට අරන් ඵලයන් ස්කර්ට් එකේ බ්ලවුස් එකේ. කාලා කන්නේ තිරිසන. පිරිමියෙක් වුණාම තැනක ගිහලා පිරිමිකම රැකගිය. පිරිමියෙක් වුණාම ඒ තැනක ගිහලා පිරිමිකම රැකගන්න. ඒක හරි වටිනා ආභරණයක්. හරි. උඹලා වගේ උන්ට වැඩක් නැහැ. උඹලා වගේ රකින්න දෙයක් නැහැ නේ. මං කිව්වේ උඹේ අම්මට වෙච්ච දේ. හරි. හරිනේ. ඇතිනේ කොට. ආයි ජීවිතේට එන්න එපා මේ පන්තියට. හරි. උඹට කලිසමක් ගන්න ජීවිතේට එන්න එපා මේ පන්තියට. හරි. අදින් පස්සේ ජීවිතේට එන්න එපා ඔබ. ඔබට ලැජ්ජ නැහැ මගේ මුණ බලන්න. හරි. ඔබට මේ පන්තියේ වැඩක් නැහැ. මානව තිරිසනක්. හරි. මෙතන ලම්බ කළ කොන දාන්න මතක වෙලා තියෙනවා. හරි. ආගන්න මොකද මේ තුවක්කල්ද අවුරුදු 20 ගාණක් කරානේ එහෙම මේ කාලකන්ණි ගොම් වස්සෙක් දැකලා නැහැ.